හැලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද? ඉතින් ඔන්න අද නිවාඩු දවසක්. ඉතින් ඔන්න අපි දවල් දැන් මේ වෙලාව 12 පහුවෙලා 12 මාට විතර ඇති. ඉතින් මට ආව අච්චාරුවක් කන්න දොළ දුකක්. ඉතින් ඔන්න හස්බන්ඩ් එක්ක අපි දිහතට ආව අච්චාරුවක් ගන්න. ඉතින් පොඩ්ඩක් ෆුඩ් කෝට් එක පැත්තට ඇවිදලා බැලුවා මොනවා හරි අලුත් ජාති ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒවත් එක්ක බලනකොට මේ මට අද හැබැයි කන්න ආසයි තුන තෝසේ. ඉතින් ෆුඩ් කෝට් එකේ අන්තිමට තියනානේ ලෙමන් ග්‍රාස් එකේ හැපැති තෝසේ කඩය. අපි එතනට තමයි යන්න බැලුවේ. හැබැයි මට එතනට ගියාට පස්සේ හිතුණා එතනින් තෝසේ කන්න නැතුව බත්තර මුල්ලේ තෝසේ කඩෙම්ම තෝසේ කනවා කියලා. ඉතින් ඇත්තටම දියතේ දැනට යන ප්‍රයිස් රේන්ජස් නම් මම හිතනවා සමහර කඩවල නම් හොඳයි. සමහර කඩවල ප්‍රයිස් එක වැඩි, පෝෂන් එක පොඩි. ඉතින් මෙන්න මෙතන නම් පොඩ්ඩක් කලිනුත් අපි try කරලා තියෙන කඩයක්. ඒකෙත් කැමරාසයි ලෙමන් ග්‍රාස් එකෙත් සෙට් මෙනුස් වල ගණන් ගොඩක් ගණන් ගිහිල්ලා හැබැයි ඉතින් ඒක ළඟේ සෙට් මෙනුස් උත් හොඳයි. මෙතන තෝස්සේ කඩෙත් කැමරාසයි ඒක නම් ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් අපි දැන් මේ අච්චාරු හොයාගෙන යන ගමන් මෙහි ගොඩාක් දැන් ඇඳුම් කඩවල් එහෙම තියෙනවා. ඉතින් මල් පැලවලට අමතරව ගොඩක් අය ස්වර්ණ රැකියාව විදිහට මෙතන සේල්ස් දාලා මෙතන ගොඩාක් කඩවල් තියෙනවා. නිකන් නිදහසේ ඇවිල්ලා යන ගමන් මේ කඩවල වලට විසිට් කරලා බලන්න. ගොඩාක් ලස්සන ඇඳුම්, ගෙදරට අඳින්න පුළුවන් ලස්සන ෂෝට්ස්, ගොඩාක් දේවල් තියෙනවා මේ දියතේ. ඉතින් අපි දෙන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් වටේම තියෙන අච්චාරු කඩවල් බලලා ඊට පස්සේ එක කඩයක් සිලෙක්ට් කරගෙන එකෙන් රුපියල් 350කට ඔක්කොම ජාති දාලා අච්චාරු ගත්තා. අන්නාසි දාලා ගත්තේ නැහැ. අනිත් මට කන්න හොඳ ජාති දාලා අච්චාරු කප්පයකට අරගෙන අපි දෙන්න දැන් යනවා තෝසේ කඩේ පැත්තට. ඉතින් දෙයක් කියන්න ඕනේ මේ තෝසේ කඩේ ස්පෙෂලි මම එකෙන් කන්න කැමති. ඒකේ දාලා තියෙන හොදි වලට කිසිම රසකාරක රහක් එන්නේ නැහැ. ඒක තෝසේ කෑවට පස්සේ අර ටිකක් වතුර බොන්න ඕනේ තිබා ඒ ගතියක් එන්නෙත් නෑ මේ කඩේ තෝසේ කෑවම මට. ඒක නිසා තමයි මම මේකෙන් තෝසේ කන්න ආස. ඉතින් අපි තෝසෙත් අරගෙන ඔයාලා බලන්නකෝ අපි යන්නේ කොහෙටද කියලා. අපි යන්නේ ඕ ඩෝනට් ෂොප් එකට. ඉතින් ෆුල් අද ජංක් ෆුඩ් තමයි මම කන්නේ. හැබැයි මම හැමදාම කන්නේ නැති නිසා මම හිතනවා ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා එක දවසක් කෑවා කියලා. ඉතින් මම මේ vlog එක කරාට පස්සේ ග්ලූකෝස් ටෙස්ට් එකකුත් කරා. ඉතින් ඒවත් normal නිසා ඔන්න මට පොඩි chance එකක් තියෙනවා මෙන්න මේවා කන්න. ඉතින් ඇත්තටම මෙතන ගොඩාක් ලොකු donuts variation එකක් තියෙනවා. ඔයාලට අවිලා select කරලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඕගලන්ට පුළුවන් donuts packs වශයෙන් උත් ගන්න. ඉතින් අපි හිතමු birthday celebration එකකට ඒ වගේ වුණත් මේකෙන් ඔයගලන්ට ඩෝනට්ස් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒගලන්ට කලින් මම හිතන්නේ ඕඩර් එක දාලා එන්න ඕනේ. මෙතනින් ඩෝනට්ස් ගන්න නම්. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ රේන්ජ් එක. මම ඔයගලන්ට චූටි වීඩියෝ එකක් ගත්තා. ප්‍රයිස් උනත් ඕකේ. ඉතින් ඔයගලන්ටත් ඇවිල්ලා මෙතන ඉඳගෙන උනත් කවර්ස් වලට කාලා යන්න පුළුවන්. මෙතනින් මම ආසම මෙන්න මේ චීස් ඩෝනට් එකට. ඒක හරිම රසයි. මේ ගොඩාක් රසට තිබ්බා. ඒක තමයි මම ආසම. මම ගොඩක් චොක්ලට් ලොකුවට ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි චොක්ලට් කනවා. හැබැයි මට ගොඩක්ම ආස හිතුනේ චීස් ඩෝනට් එකට තමයි. ඕකේ අර පොප් කියලා ඩෝනට් පොප්ස් තියෙනවානේ. මම ඒකට ලොකුවට එක රෙකමන්ඩ් කරන්න මට බැහැ. මොකද ඒකේ ටිකක් ඔයිල් රහක් එනවා. ඒ ඩෝනට්ස් කප් එකේ චොක්ලට් එක. අපි ගත්තේ චොක්ලට් ෆ්ලේවර් එක නිසාද දන්නේ නැහැ. සමහර විට අනිත් ෆ්ලේවර්ස් වලින් එහෙම ඉෂුව එකක් නැති වෙන්නත් පුළුවන්. ඩෝනට්ස් වල ප්‍රයිසින් ගත්තොත් සාමාන්‍ය normal ඩෝනට් ප්‍රයිසින්ම තමයි. එහෙම ඉෂුව එකක් නැහැ. මෙතන ලස්සනට ෆොටෝ එකක් ගහලා හොඳට කාලා බීලා යන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට ඩෝනට්ස් එකත් අරගෙන ගෙදර ඇවිල්ලා ඔන්න මම මුලින්ම පටන් ගත්තේ මගේ අච්චාරු එක රස විඳින්න. මේවා තමයි නෙල්ලි. මේක ඇත්තටම ගොඩාක්ම රසයි. මගේ හස්බන්ඩ්ගේ ෆේවරිට්. හස්බන්ඩ් නම් ඉස්සර මේව කන කැමතුනේ නෑ. මම බලෙන් කැව්වා යාට. ඒකෙන් පස්සේ යාට එයා ආසම අච්චාරු එක තමයි ඔය නෙල්ලි. ඉතින් නෙල්ලි, දිවුල්, අඹ, සියඹලා චූටි කෑලි 2-3 අම්බරැල්ලා. අන්න ඒ ටික තමයි අද මේ අච්චාරු කප් එකේ තියෙන්නේ.
ඉතින් දැන් මේ වීඩියෝ එකට වොයිස් කරනකොටත් මට ඇත්තටම මේක දකින්නකොට කරට කෙලවුණනවා. ඒ තරම්ම රසයි අච්චාරු එක. ඉතින් අච්චාරු වගේ දේවල් ඉතින් ගොඩක් කන්නේ නැතුව චුට්ටක් කෑවට කමකුත් නැහැ. ඊට පස්සේ ඔන්න මං තෝසෙ එක කනවා. ඉතින් ඔයාලත් බලන්න ඔයාලත් තෝසෙකට උළුදු වඩේ එකයි තෝසෙ එකයි ඒ හොද්දී එතකොට සම්බල් එක ඔක්කොම එකට අනාගෙනද කන්නේ. මං එහෙම කන්න තාස එහෙම කෑවමත් හරිම රසයි. එහෙම try කරලා නැති අය පොඩ්ඩක් try කරලා බලන්න. ඒකත් හරිම රසයි. ඉතින් ඩෝනට්ස් වල මෙන්න මේ වගේ ලස්සන පැකේජින් එකක් තමයි එන්නේ. කියුට් හරිම චූටි. ඒකත් හොඳයි හරිම ලස්සනයි. ඉතින් ඔන්න මම try කරන්න පටන් ගත්ත මුලින්ම අපේ චීස් ඩෝනට් එක හරිම රසයි. ඒක නම් ඇත්තටම පුදුම රසක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් try කරලා බලන්න මේ ඩෝනට් එක මං කියනවට පුදුමාකාර රසක් තියෙන්නේ. ඒකේ උඩ තියෙන ටොපින් එක. ඇතුලේ නම් තියෙන්නේ ක්‍රීම් විපින් ක්‍රීම් එක. උඩ තියෙන ටොපින් එක තමයි පුදුම රසක් තියෙන්නේ. මං හිතන්නේ ක්‍රීම් චීස් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපි දෙන්නට දෙකක් ගන්න තිබ්බා කියලා හිතුණා අපරාධ ගෙදර ආවට පස්සේ. ඒක පුදුම රසයි. මෙන්න මේ වගේ විපින් ක්‍රීම් තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ මම try කරේ චොක්ලට් අර උඩ ග්ලේසර් එක වගේ දාලා තියෙන චොක්ලට් ඩෝනට් එක. ඒක හස්බන්ඩ්ට සෙට් වුණා. මම එච්චරම චොක්ලට් වලට ආස නැහැ. මේක ඇතුළෙත් ඩාර්ක් චොක්ලට් වගේ ගොඩක් පැන්ඩස් නැති චොක්ලට් එකක් තමයි තියෙන්නේ. හැබැයි ඒකත් හොඳයි. මේක කැරමල් ඩෝනට් එකක්. මේක නම් ඇතුලේ මුකුත් ක්‍රීමි මුකුත් නැහැ. උඩ තියෙන ප්ලේ එක විතරයි තියෙන්නේ. මට මේක නම් මම කොහොමත් අර පර්සනලි කැමති ඇතුළට ක්‍රීම් දාලා තියෙන ඩෝනට්ස් වලට නිසා මම ඒකට එච්චර කැමති නැහැ. මේකේ ඔයගොල්ලෝ පොඩ්ඩක් වෙන ෆ්ලේවර් එකක් try කරලා බලන්න. චොක්ලට් ෆ්ලේවර් එකේ චොක්ලට් පවුඩර් එකක් ආවා අපිට. ඉතින් මෙහෙම තමයි අද දවසේ ගෙවුනේ. එහෙනම් තවත් මේ වගේ බ්ලොග් එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. බයි බයි.